ශ්‍රී ලංකාවේ අපේ සංස්කෘතිය පුරාවෘත්ත ජනප්‍රවාද අතර නාගයා කියන්නේ ඉතාම බලවත් සංකේතයක්. බෞද්ධ ඉතිහාසයේ බුදුරදුන්ගේ වැඩමවීම්වල සිට ඉවත්තට නයික් පැමිණීම දක්වා අපේ හිත්වල තැන්පත් වෙලා තියෙන විශ්වාසයන් බොහෝයි. ඇත්තටම නාගයෙක් ගෙදරකට ආවොත් ඒක වාසනාවක්ද? නැතිනම් බියවිය යුතු කරුණක්ද? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ නාගයා වටා ගෙතුණු සැබෑ තත්ත්වයන් සහ මිත්‍යා මත මොනවද කියලයි. අපේ සමාජයේ ප්‍රධානම මිත්‍යාවක් තමයි නාගදෝෂ කියන සංකල්පය. යම් අයෙකුට අසනීපයක් හැදුණු විට නැතිනම් ජීවිතයේ අසාර්ථක තත්ත්වයන් මතුවූ විට ඒක පූර්ව ජන්මයක නාගයෙකුට කළ වරදක් වූ නාග ශාපයක් ලෙස අර්ථකථනය කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. ඒ වගේම නිවසක නාගයෙක් රැඳී සිටීමෙන් පවුලට දේවාරක්ෂාව ලැබෙන බවත් කිසිදු උවදුරක් සිදු නොවන බවත් ජනප්‍රවාදයේ තදින්ම විශ්වාස කරනවා. නමුත් විද්‍යාත්මකව බැලුවට සත්‍ය කුමක්ද? විද්‍යාත්මකව නාගයෙක් කියන්නේ ඉතා සංවේදී ස්වභාව ධර්මයට ආදරය කරන, මිනිසුන්ට අනුතුරක් කිරීමට උත්සාහ නොකරන සතෙක්. සර්පයන් මිනිසුන් දකින විට සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ පලා යන්නයි. ඔවුන් ජනාවාස වෙත පැමිණෙන්නේ ආහාරයක්, මීයන් සතුන් සෙවීමට හෝ ආරක්ෂිත තැනක් සොයා ගැනීමට මිස වෙනත් පලි ගැනීමේ චේතනාවකින් නොවේ. අපේ පුරාණ ගැමියන් පරිසරය ආරක්ෂා කර ගැනීම සහ සර්පයින් මරා දැමීම වැළැක්වීමට මෙම නාග සංකල්පය සහ ආගමික විශ්වාසයන් බුද්ධිමත්ව භාවිතා කළා යන්නයි සැබෑ ඉතිහාසය. ඉතින් නාගයා කියන්නේ වන්දනාමාන කළ යුතු හෝ බීතියෙන් බැලිය යුතු අද්භූත බලවේගයක් නොවේ. ඔවුන් අපේ පරිසර පද්ධතියේ ඉතා වැදගත් ආරක්ෂා කළ යුතු ජීවියෙක් පමණයි. මිත්‍යාවන් පසෙක තබා විද්‍යාත්මක ඇසින් ලෝකය දකින්න පුරුදු වීම අපේම ආරක්ෂාවට හේතු වෙනවා. මෙම වීඩියෝ ගැන ඔබේ අදහස කොහොමද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම සුරේෂ්. ඔබට සුබ දවසක්.